සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලට අද අපි ගේන කියලා තීරණය කරේ IT ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ වෙන කෙනෙක්ට තියෙන හොඳ අවස්ථාවක් software engineers වලට සම්බන්ධයි. ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ වෛද්‍ය සභාවේ තමයි තියෙන්නේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තමයි තියෙන්නේ. software engineer vacancy එකට සම්බන්ධයි. මෙයාලා mention කරලා තියෙනවා applications are invited from citizens of Sri Lanka who possess the required qualifications to fill the vacancy in the post of software engineer. contract basic තමයි ගන්න ඉඳ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් කියලා. මම මේක සම්පූර්ණ දැනුවත් කිරීම වලට කරනවා. වීඩියෝ එකත් එක දිගටම ඉන්න. අනිවාර්යයෙන්ම හොඳ අවස්ථාවක් තියෙන්නේ. chance එක මිස් කරගන්න එපා. ඒ වගේම තමයි අපේ channel එකත් එක්ක අලුතෙන්ම සම්බන්ධ කෙනෙක් නම් channel එකට subscribe කරන්න දැම්මම අමතක කරන්න එපා. මොකද ගොඩක් වටිනා අවස්ථා තමයි අපි වලට ගේන දිනපතා. ඉතින් ඒක නිසා ගොඩ දෙනෙක් සමහර අවස්ථාවලදී මිස් වුණාට පස්සේ මැසේජ් එකක් දානවා අපරාධ මට මේක මිස් වුණා කියලා. ඒ තැනට යන්න එපා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තිබ්බනම් ඔයාට අනිවාර්යයෙන්ම අපි ගේන වීඩියෝස් ගොඩක් වැදගත් දේවල් ගේන්නේ රාජ්‍යාංශය සහ පුද්ගලිකාංශයේ රැකියා අවස්ථා සහ ඒ වගේම වෘත්තීය මාර්ග උපදේශනයන් සම්පූර්ණයෙන්ම අපි ගේනවා. ඒක නිසා වීඩියෝ එකත් එක දිගටම ඉන්නවා වගේම channel එක දැම්මම subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. මේක general condition හැටියට තියෙන්නේ applicants must be a citizen of Sri Lanka, be of excellent moral character, physically and mentally fit to the discharge the duties of the post කියලා තියෙනවා. ඔයාලා ලංකාවේ ප්‍රවේශයක් වෙන්න හොඳ චරිතයක් තියෙන ඒ වගේම මානසික ශාරීරික වශයෙන් හොඳ හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ජොබ් එක කරගෙන යන්න මානසික සහ ශාරීරික වශයෙන් ෆිට් කෙනෙක් වෙන්න ඕනේ. nature of employment කියලා දාලා තියෙනවා. employment will be a contract basic for period of 1 year කියලා ගන්නෙ which may be extended for the further period of 1 year based on performance කියලා තියෙන්නේ. service requirements කියලා තියෙනවා. සේවා අවශ්‍යතා අනුව යගේ මේ තියෙන contract period එක යලා තව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙනවා. education qualifications මේ අදාළ තියෙන bachelor of degree computer science, software engineering, information technology or a equivalent qualification recognized by the UGC එක recognize කරන computer science degree එකක් හෝ software engineer, information technology එක සම්බන්ධ degree එකක් තියෙන්න ඕනේ. experience එක දාලා තියෙනවා applicant should have a minimum 5 years experience in a software engineering development and system implementation කියලා දාලා තියෙන්නේ. අවුරුදු 5ක පළපුරුද්දක් තියෙනවා. experience in web based application development, database management and system integration. ඊට තියෙනවා experience in cyber security practices and API development කියලා දාලා තියෙනවා. experience in healthcare system design and development including digital platform integration with a strong exposure to payment gateway integration කියලා දාලා තියෙන්නේ. duties and responsibilities වල දාලා තියෙනවා. මේක බලන්න පුළුවන්. මම මේකේ link එක දාලා තියනවා. ඔයාලට එතනින් ගිහිලිවලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි age එක දාලා තියෙන as per the government circular කියලා දාලා තියෙන්නේ. ඔයාලට එතනින් අවුරුදු 22කට එහා කෙනෙකුට apply කරන්න පුළුවන්. salary එක දාලා තියෙනවා. salary and other emoluments shall be determined by the medical council කියලා දාලා තියෙන්නේ. හොඳ salary එකක් හම්බ වෙනවා. method of recruitment දාලා තියෙන්නේ. selection will be made through a structured interview එකක් තියෙන්නේ. application process එක තියෙන්නේ. the applicant should submit the full curriculum vitae along with the certified copies of the educational, professional and service certificate by the registered post as given below or no before 20th April 2026 කියලා තියෙන්නේ. 2026 අප්‍රේල් 20 කලින් රෙජිස්ටර්ස් පෝස්ට් යවන්න ඕනේ. වගේ CV එක යවන්න ඕනේ. වගේ සර්ටිෆයි කරපු educational, professional සහ service certificate ඇතුළත් CV එකක් දාන්න. import දාලා තියෙන late application will be rejected කියලා තියෙනවා. ඒ වගේම වගේ envelope එක අනිවාර්යයෙන් mention කරන්න ඕනේ apply කරන software engineer කියන designation එක දාලා. the registrar Sri Lanka Medical Council number 31 Norris Canal Road Colombo 10 කියලා තමයි තියෙන්නේ. 2026 4 වෙනි මාසේ 5 වෙනිදා මේක post කරලා තියෙන්නේ. ඔයාලට තව අවස්ථාවක් තියෙනවා. ඉක්මනටම apply කරන IT industry එකේ ඉන්න experience software engineers වලට හොඳ අවස්ථාවක් තියෙනවා. Sri Lanka Medical Council එකට යන්න තියෙන හොඳ අවස්ථාවක් තියෙනවා. එහෙනම් අපේ channel එකත් එක්ක දිගටම ඉන්න කියලා පුංචි ඉල්ලීමක් කරන නැවත වාරයක් ඒ වගේම channel එක subscribe කරන්න කියලා නැවත වාරයක් ඉල්ලීමක් කරන අතරතුර අදට අපි නවතින එක තීරණය කරනවා. එනවා ඔයාලට ජයග්‍රාහී දවසක්.